හයි ඔයත් කීකෝ මිලානෝ ෆෑන් කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. කීකෝ මිලානෝ අලුත්ම කලෙක්ෂන් එක ලිමිටඩ් එඩිෂන් එමා රොබර්ට්ස් for කීකෝ මිලානෝ. ඕගලන් දැකලත් ඇති මේ වෙනකොට ගොඩක් දෙනෙක් කීකෝ මිලානෝ ෆලෝ කරන කෙනෙක් නම් ඉතින් ඉටලි වල ඉන්න අය වගේම ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙකුත් දැන් කීකෝ මිලානෝ කියන බ්‍රෑන්ඩ් එක ගැන දන්නවා. ඉටාලියන් බ්‍රෑන්ඩ් එකක්. මගේ channel එක හරහාම ගොඩක් දේවල් බලලා මේ බ්‍රෑන්ඩ් එක ගැන දැනගත්ත අයත් ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් කොහොම වුණත් අලුත්ම කලෙක්ෂන් එකක් ඇවිත් තියෙනවා. කීකෝ මිලානෝ ග්ලෝබල් එම්බැසඩර් තමයි එමා රොබර්ට්ස් කියලා කියන්නේ. ඉතින් එමා රොබර්ට්ස් කියලා කියන්නේ ඇමරිකන් ඇක්ට්‍රස් කෙනෙක්. හොලිවුඩ් ෆිල්ම්ස් බලනවා නම් ඔයා අනිවාර්යෙන් දන්නවා ඇති. කොහොම වුණත් මම නම් I know very little about එමා රොබර්ට්ස්. කොහොම වුණත් ජූලියා රොබර්ට්ස්ගේ නීස් කෙනෙක් කියන එක මම දන්නවා. ඒ වගේම තමයි නැන්සි ඩ්‍රූ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක කරෙත් එමා රොබර්ට්ස් කියලා තමයි මම දන්නේ. ඊට එහා ලොකු දෙයක් දන්නේ නැහැ. හැබැයි කීකෝ මිලානෝ ග්ලෝබල් ඇම්බැසඩර් විදියට තමයි එයා පෙනී සිටින්නේ. ඒ කියන්නේ කීකෝ මිලානෝ ඉටාලියන් බ්‍රෑන්ඩ් එකක් වුණාට ඉන්ටර්නැෂනලි කීකෝ මිලානෝ රිප්‍රසෙන්ට් කරන්න එයා ග්ලෝබල් ඇම්බැසඩර් කෙනෙක් විදියට ඉන්නවා. ඉතින් එයාගේ ෆේවරිට්ම ප්‍රොඩක්ට්ස් කලෙක්ෂන් එකක් ආයෙමත් පාරක් කලින් වතාවකත් කොලැබොරේෂන් එකක් කරලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අලුත් කලෙක්ෂන් එකක් ඇවිත් තියෙනවා ලිමිටඩ් එඩිෂන්. ඉතින් මම ගොඩක්ම ආස ප්‍රොඩක්ට්ස් කීපයක්ම මෙතන තිබ්බා. එතනින් එක ප්‍රොඩක්ට් එකක් මම අරගෙන ආවා. මොකද මට හිතුණා මුලින් try කරලා බලන්න ඕනේ කියලා. මොකද මේ ප්‍රොඩක්ට් එක මම ඔයගලන්ට පෙන්නන්න යන ප්‍රොඩක්ට් එක මම කාලිනුත් පර්චේස් කරලා තියෙන කීකෝ මිලානෝ බෙස්ට් සෙලර් එකක්, ලිප් ප්‍රොඩක්ට් එකක්, ලිප්ස්ටික් එකක්. ඉතින් ඒක පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයත් කීකෝ මිලානෝ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යෙන්ම ආස වෙයි කියලා මම හිතනවා. මේ තමයි පැකේජින් එක කීකෝ මිලානෝ for එමා රොබර්ට්ස්. ඉතින් හරිම ලස්සන රෙඩ් කලර් එක තමයි සිග්නේචර් එක තියෙනවා එමා රොබර්ට්ස්ගේ. හරිම ලස්සන පැකේජින් එකක්. ඉතින් කම්ප්ලීට් කලෙක්ෂන් එකක් කියලා කිව්වොත් හරි ෆවුන්ඩේෂන් එකකින් පටන් ගත්තාම ලිප් ලයිනර්ස් and ලිප්ස්ටික්ස්. ලිප් ලයිනර්ස් තිබ්බද කියලා මට මතක නැහැ. ලිප්ස්ටික්ස් වර්ග දෙකක් තියෙනවා. ඉතින් අන්ලිමිටඩ් ඩබල් ටච් කියන ලිප්ස්ටික් එක ගොඩක් දෙනෙක් දන්නවා කීකෝ මිලානෝ ෆලෝ කරනවා නම්. ඉතින් මං ගාවත් bunch එකක්ම තියෙනවා. I've got a few here. ඉතින් ඔයගලන් දැකලා ඇති මේවා මගේ channel එක මුලින් ඉඳලම follow කරනවා නම් ගොඩාක් කාලයකට ඉස්සෙල්ලා කීකෝ මිලානෝ මම මුලින්ම purchase කරපු products වලින් එකක් තමයි මේ unlimited double touch. මේ තියෙන්නේ usual collection එකේ එන shades. මේ තියෙන්නේ මේකත් birthday එකට happy birthday collection එකේ ආපු කීකෝ මිලානෝ birthday celebration එකදී ආපු limited edition shades ටිකක්. ඒක හින්දා තමයි මේ විදියට තියෙන්නේ. ඉතින් අපි බලමු අලුත් පැකේජින් එකේ ආපු ප්‍රොඩක්ට් එක කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට රෙඩ් කලර් එක තමයි මේ ලිමිටඩ් එඩිෂන් එකේ සිලෙක්ට් කරලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් එමා රොබර්ට්ස්ගේ ෆේවරිට්ම ෂේඩ් එක වෙන්නේ number 5 මට මතක හැටියට ස්කාලට් රෙඩ් කියන ෂේඩ් එක හරිම ලස්සනයි. ලිමිටඩ් එඩිෂන් ෂේඩ්ස් ටිකක් තමයි වෙත් තියෙන්නේ. ඒ කියන්නේ පර්මනන්ට් කලෙක්ෂන් එකේ නැති ෂේඩ්ස් කීපයක්. ෂේඩ්ස් 8ක් විතර මම හිතන්නේ තියෙනවා. ඉතින් මේ ෂේඩ් එක මම ඉස්සෙල්ලාම සිලෙක්ට් කරගත්තා. මේ deep purple